රටේ සාමාන්‍ය ජන ජීවිතය අවුල් කරන්න හරි ලේසි මදුෂාන්. දැන් මේ වෙලාවේ විදුලි බලාගාර හදන්න ගියාම මේ දාපු ගොරනාඩුව අපි දන්නවා. උමා ඔය හදද්දී හිලක් වෙන්නවා. ආරම්භ කරන මොහොතේ ඉඳන්ම අපි දැඩි විරෝධයක් පළ කරා. මේ ව්‍යාපෘති මධ්‍යම කඳවුරට මහා විපත් ගෙන දෙනවා. මේක යම් තැනක අවහිර වෙලා මහා ජල ගැලවීමකට ලක් වුණොත් හාල් පොල් අරගෙන එන්න එපා, අනාථ කඳුරු වලට එන්න එපා. එතකොට නොරොච්චෝලේ හදද්දී ගිහිල්ලා ඒ ප්‍රදේශයේ ඉන්න ගොවියන් එහෙම නැත්නම් දීවරයින් වල කතෝලික ප්‍රජාව සම්පූර්ණයෙන්ම පන්ති තියලා මේ මිනිස්සුන්ගේ ඔළු විනාශ කරා. පද්ධතියට සම්පූර්ණ එක නැවැත්තුවා. සම්පූර්ණ ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ අමාත්‍යාංශයට එරෙහිව පැමිණිල්ලක් තමයි අද අපි මූලික වශයෙන් ඉදිරිපත් කළේ. මේ ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනයක් බවට පත් වෙලා තියෙනවා. සහ දැවැන්ත පරිසර ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. එතකොට සම්පූර්ණයෙන්ම 2015 19 කාලේ එක මෙගාවෝට් එකක් මේ පද්ධතියට එකතු කළේ නැහැ. ඒ නිසා මෙන්න මේ දැන් ඇවිල්ලා ආර්ථික ඔස්තාරලා වගේ මෙතන කතා කරනවා.